පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දෙවන තරඟයට අද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න සූදානම් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවන තරඟය. මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න නියමිත වෙන්නේ ඕමානයත් සමගින්. පහසු තරඟයක් කියලා අපිට හිතන්නත් බෑ. මෙතෙක් දුරට තරඟාවලියේ ඇසෝසියේට් රටවල් දීපු තරඟයත් එක්ක තර්ජනයත් එක්ක කොහොමද ශ්‍රී ලංකා ඕමාන තරඟයට කලින් අදත් ස්පෝර්ට්ස් ටුඩේ එක අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්න යුරේෂ්කත් එක්ක මම සූදානම් වෙලා ඉන්නවා. මේ තරඟයේ මොකද වෙන්නේ සහ ශ්‍රී ලංකාව කොහොමද කරන්නේ කියලා කතා කරන්න. අයුබන් යුරේෂ්. අයුබන්. මොකද ඉතින් හිතන්නේ අද තරඟය ගැනට යන්න කලින් මම මුලින්ම වෙන මාතෘකාවකට අරගෙන යන්න. මොකද හිතන්නේ වනිඳු අසරංගගේ තරඟාවලිය අහිමිවීම සම්බන්ධයෙන්. වනිඳු අසරංගගේ තරඟාවලිය අහිමි වෙන වනිඳු අසරංග ආබාධයකට ලක් වුණා ඉතාමත් අවාසනාවන්ත විදිහට. නමුත් මේ තරඟයේ මම හිතන දේ තමයි වනිඳු අසරංගගේ ආබාධය තියෙන වෙලාවේ ඇයි දසුන් ශානකයාව පන්දු යැව්වේ? ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් මට. විශේෂයෙන්ම වනිඳු අසරංග කියන්නේ අපේ ඇත්තම කිව්වොත් බෝලිං ඇටැකේ ට්‍රම්ප් කාඩ් එක. වනිඳු අසරංග වටා තමයි මේ පන්දු යැවීමේ බලයනිය ක්‍රියාත්මක වෙන්නේ. මෙච්චර කාලයක් උනේ ඒක. අපේ ප්‍රධානම පන්දු යවන්න. ඉතින් ඒ පන්දු යවන්නව ආබාධයකට ලක් කරලා ඉන්නවා කියලා දැනුණු සැනින්ම මොකද අයර්ලන්තයේ එක තරඟේ අපිට එච්චර ලොකු අවධානමක් තිබුණේ නැහැ. එක අවස්ථාවක අවධානමක් තිබුණා. නමුත් ඒ අවස්ථාවේ වනිඳු අසරංගල කඩු දෙකක් දබා ගන්නවා. නමුත් ඒන් අනතුරු මං හිතන්නේ අවසාන පන්දු වාරයත් වනිඳු අසරංගගේ ඇවිය යුතුයි කියලා. පන්දු වාර හතරම ක්‍රියාත්මක කිරීම ඇත්තටම වනිඳු අසරංග රන් අප් එක ආවෙත් නැහැ. එයා එක තැන ඉඳන් බෝල් කරේ. ඉතින් ඒ වගේ මොකද ඇත්තටම ඒ වගේ ආබාධයක් වුණාම දැන් මේක ලෝක කුසලාන තරඟාවලියක්. සාමාන්‍ය තරඟාවලියක් නම් අපිට වනිඳු අසරංගව පැත්තකින් තියන්න පුළුවන්. නමුත් ලෝක කුසලානයක වැදගත්ම තරඟ ටික තියෙන ඊළඟට අපිට. විශේෂයෙන්ම සිම්බාබ්වේ ඕස්ට්‍රේලියාව තරඟ දෙක. එහෙන් පිටින් මිතුරුයි. එතකොට වනිඳු අසරංගව ආබාධයකට ලක් වුණා කියලා දැනුණු සැනින්ම වනිඳු අසරංගව පන්දුවේම නතර කරන්න ඕනේ. යුරේෂ්ක කියන්නේ සරලවම අපි ගහන්නේ එදා මැච් එකද නැත්නම් අපි ගහන්නේ ලෝක කුසලාන? අනිවාර්යෙන්ම. අපි හිතන්න ඕනේ ඒක. ඒ කියන්නේ අපිට ඉස්සරහා ගැන හිතන්න නැතුව නිකන් අපි මේ මැච් එක විතරක් ගහනවා. අයර්ලන්තයේ තරඟේ බේර ගන්න ඕන තරම් පන්දු යන හිටියා. දුෂ්මන්ත සමීරගේ එක පන්දු වාරයක් ඉතුරුයි. මතීෂ පදනේ එක පන්දු වාරයක් ඉතුරුයි. දසුන් ශානකට තව පන්දු වාර දෙකක් යවන්න තිබුණා. ඉතින් අපිට මේක රිකවර් කරගන්න පුළුවන් පන්දු යන හිටියා. කමිදු මෙන්ඩිස් පාවිච්චි ගන්න තිබුණා. නමුත් ඇයි වනිඳු අසරංගව ඒ විදිහට යොදාගත්තේ? මොකද වනිඳු අසරංග නෑ කියලා දන්නවා කියන්නේ ඕනම කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන හරිම කොන්ෆිඩන්ට් පිටෙන්නේ. මොකද වනිඳු අසරංග තමයි අපේ විකට් ටේකින් බෝලර්. එතකොට ඔහු අහිමි වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවට මේ වර්ල්ඩ් කප් එක ඇතුලේ වෙන ලොකුම පාඩුව. අනිවාර්යයෙන්. මොකද පන්දු යීමේ බලයනේ අපි කියනට හાર્ට් එක නැති වුණා වගේ තමයි. වනිඳු අසරංග නෑ කියන්නේ. ඒක සෑහෙන මමත් දකිනවා වනිඳු අසරංගගේ පන්දු වාර හතරම ක්‍රියාත්මක කිරීම එදා කරන්න ඕනේ නැති අනවශ්‍ය කටයුත්තක්. වනිඳු අසරංගට එලියට වෙලා ඉන්න තිබ්බ සාමාන්‍ය ආබාධයක් ආවට පස්සේ ක්‍රීඩකයෙක්ගේ ආබාධයත් එක්ක ක්‍රීඩා කරන්න ඒ ආබාධය උට වැඩි වෙන එක නිසා වැඩි වෙනවා. මොකද ඒකේ ඩැමේජ් එක සෑහෙන වැඩි වෙනවා. අනිවාර්යයෙන්. මොකද ඒක ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගන්න ඒක නායකයා පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද අපිට පන්දු යන්න ඕන තරම් ඉන්නවා. අනිත් කාරණාව වනිඳු අසරංග ඇයි මෙච්චර ආබාධයට ලක් වෙන්නේ? වනිඳු අසරංග අපි දන්නවත් මේ වැදගත් තරඟවලදී වැදගත් අවස්ථාවලදී මෑත කාලේටම සෑහෙන ආබාධයකට ලක් වෙනවා. මට ඇත්තටම යුරේෂ්ක ඌගේ අර ශරීරය දැක්කට පස්සේ ඌ ආපු කාලේ දැන් ඉන්න විදිය දැක්කට පස්සේ මට අන්ෆිට් කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම අන්ෆිට්. මොකද ඒ ශරීරය දැක්කම වනිඳු අසරංග ඇත්තටම අපිට පේනවා ඔහු ෆිට නෑ කියලා ක්‍රීඩා කරන. දැන් උදාහරණයක් විදිහට ගන්න ෆැෆ් ඩුප්ලෙසි, විරාට් කොහ්ලි වගේ ක්‍රීඩකයෝ අවුරුදු 38ක් 40ක් කරලා තාමත් වුණ ආබාධයකට ලක් වෙන්නේ නැතුව ක්‍රීඩා කරනවා. මිචෙල් ස්ටාර්ක් අලුබඳුන ටෙස්ට් තරඟ පහම ක්‍රීඩා කරනවා අවුරුදු 35ක් වයස. පැට් කමින්ස් 145 බෝල් 145 පන්දු යවනවා. ඉනිමක ඕවර් 20ක් විතර පන්දු යවනවා. ඒවා ටෙස්ට් තරඟ පහම ක්‍රීඩා කරනවා. අපේ ලංකාවේ ක්‍රීඩකයෙක්ට ටෙස්ට් තරඟ පහක්ම අඩු ගානේ මේ 20 තරඟ පහක එක දිගට ක්‍රීඩා කරන්න බෑ. ඒකත් තමයි ෆිට්නස් ප්‍රශ්නය. ෆිට්නස් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක ෆිට්නස් ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම. දැන් අපේ මේක රූට් කෝස් එකේ තියෙන ස්කූල් ක්‍රිකට් වල. දැන් අපේ ලංකාවේ ගත්තොත් දැන් මේක ෆාස්ට් බෝලර්ස් හරි විශේෂයෙන් පොදුයි. පොඩි කාලේ නම් ක්‍රීඩා කරන්නේ මේ අතේ ඇරියාම යාර දෙක තුනක් කැපෙන විකට්ස් වල. එතකොට ෆාස්ට් බෝලර් කෙනෙක්ට මේක ඇවිල්ලා බෝල් කරන්න බෑ. උපරිම ඕවර් 5ක් බෝල් කරයි 6ක් බෝල් කරයි. ක්ලබ් ක්‍රිකට් එකේ තෝක වෙනසක් නැහැ. 3 day match එකක් දවස් දෙකකින් ඉවර වෙනවා. එතකොට ෆාස්ට් බෝලර් කෙනෙක් විශේෂයෙන්ම ගත්තොත් මේ වර්ක් ලෝඩ් එක ලංකාවේදී කරලා පුරුදු නැති වුනහම ඔස්ට්‍රේලියාවේ එංගලන්තයේ සවුත් ඇෆ්‍රිකාගේ රටවලට ගියාම ඒ ෆාස්ට් බෝලර්ස්ට හුරු කන්ඩිෂන් වලට ගියාම ඒ වර්ක් ලෝඩ් එකට ඇඟ කන්ඩිෂන් වෙලා නැහැ. එතකොට කොහොමත් ඇඟට ඒ වර්ක් ලෝඩ් එක දරා ගන්න බෑ. එතකොට අනිවාර්යයෙන් ඉන්ජර්ඩ් වෙනවා. දැන් දඟ පන්දු යන්න ගත්තත් එහෙමයි. දැන් අවශ්‍ය ප්‍රමාණය දැන් පන්දු යන්න නැති වුනහම ෆිට්නස් නැති වුනහම ඒ ආදාන මොකද ක්‍රීඩකයෙක් වුනහම මේ කරන ජිම් එකේ කරන වර්ක්අවුට් එක විතරක් නෙමෙයි මේකට නියුට්‍රිෂන් එක එයා ගන්න දේවල් විශේෂයෙන්ම ශරීරය ඇතුළට දා ගන්න දේවල් තමයි අපිට අවසානයේ එළියට එන රිසල්ට් එකක් විදියට. එතකොට ඒ හැමදේම සැලකිලිමත් වෙන්න ඕනේ. වෘත්තීය ක්‍රීඩකයෝ විශාල මුදලක් උපයනවා. එතකොට වෘත්තීය ක්‍රීඩකයෙක් විදියට ඔයාට ෆිට්නස් නැත්නම් එතනින් යාට ෆිට්නස් නැත්නම් නෙවෙයි ඔයාගේ අර
ස්පෝට් එකට තියෙන කමිට්මන්ට් අනිවාර්යෙන් commitment ගේම් එක එකට තියෙන කමිට්මන්ට් එක 100% නැත්නම් එතනින් එහාට කන්ටිනියු කරගන්න අනිවාර්යෙන්. මොකද වනිදු වසරංග මම දැක්ක දැන් මොකද අපේ ශරීරයේ දැන් ෆිට්නස් ගැන ගත්තොත් අපේ ශරීරයේ උඩ කොටස බර වැඩි වෙන්න ඒ බර දරාගෙන ඉන්න බෑ කකුල් වලට. ඒකට කකුල් අනිවාර්යෙන්ම ඉන්ජරි වෙනවා. අනික ක්‍රීඩකයෙක්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි දුවනවා පන්දු යවන්නේ එක්ක ලොකුම එෆර්ට් එක දෙන්නේ මේ කකුල් දෙකෙන්. කොහොමත් වනිදු වසරංගක වැඩිපුරම ආබාධයට ලක් වෙනවා අපි දකින්නේ කකුල් දෙක. අනිවාර්යෙන්. ඔහුගේ කකුල් වල තමයි ගොඩක් වෙලාවට ආබාධ වෙන්නේ. ශරීරයේ ඉන්නේ උඩ කොටස තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නිසා තමයි ඉන්ජරි වෙන්නේ ගොඩක්. ඉන්ජරි වෙන්නේ ගොඩක්. ඒක නිවැරදි කරගත්තේ නැත්නම් වනිදු වසරංගක ක්‍රිකට් ජීවිතේට ලොකු බාධාවක්. නිවැරදි කරගන්න කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆිසියෝ ඉන්නවා. ඒ වගේම ෆිට්නස් ට්‍රේනර්ස්ලා ඉන්නවා. නමුත් තමන්ගේ ශරීරය තමන්ගේ කාටවත් බෑ තමන්ගේ ශරීරයට වෙනුවෙන් වග කියන්න. එතකොට ආබාධ වලට ලක් වෙනවා කියන්නේ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ක්‍රීඩකයා විසින් ගන්න ඕනේ. අපිට ට්‍රේනර්ට මුකුත් කියන්න බෑ. ෆිසියෝට මුකුත් කියන්න බෑ. එන්ඩ් ඔෆ් ද ඩේ. එන්ඩ් ඔෆ් ද ඩේ තමන්ගේ ශරීරය ගැන බලන්න ඕනේ තමන්. එතකොට තමන් වෘත්තීය ක්‍රීඩකයෙක් නම් තමන් විශාල මුදලක් උපයනවා නම් ක්‍රීඩකයෙක් විදිහට තමුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව නම් රට වෙනුවෙන් තමුන්ට පුළුවන් වෙනුනේ කැප වෙන්න. මොකද මේක ලෝක කුසලාන තරගාවලිය. අනිවාර්යයෙන්. එතකොට ෆ්‍රැන්චයිස් ටූර්නමන්ට් එක නම් අපිට මොකක් හරි නිදහසට කරුණක් කියලා ඉන්න පුළුවන්. හැබැයි මේක ලෝක කුසලානයක්. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. තමන්ගේම රටේදී ක්‍රීඩා කරන්නේ. මීට වඩා ක්‍රීඩකෙක් වගකීම් සහගත වෙන්න ඕනේ. මම හිතන්නේ මේ ඇයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අර ෆිට්නස් ටෙස්ට් එකක් ගෙනකොට ඒකට විරුද්ධ වුණා කලින්. සහ මේ වෙලාවෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මම පෞද්ගලිකව ලොකුවටම දකිනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ුත් ගොඩක් ලොකුවට දකිනවා. ඉතින් මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මේ ශාරීරික යෝග්‍යතා ෆිට්නස් ප්‍රශ්නයක් මම දකිනවා. සහ ඔවුන්ගේ අර ශරීරයේ ඇඟේ තියෙන ෂේප් එක ඒ ප්‍රශ්නයක් මම දකිනවා. හේතුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න අපි දකිනවා ඉන්දියාවෙන් ක්‍රීඩ ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන්ගේ ඇඟවල් ඒ කියන්නේ ඔවුන්ගේ ශරීර ඔවුන් කොච්චර හොඳට මේන්ටේන් කරනවද සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මේක කොයිතරම් හොඳට මේන්ටේන් කරනවද මම දැක්ක වනිදු වසරංගව සම්මේ මම කලිනුත් කියන්නේ යුරේක්ෂට වනිදු වසරංගව මේ දවස්වල අර Facebook එකේ කම්පෙයාර් කරන වනිදු වසරංග කියන්නේ ශ්‍රී ලංකාවේ නේමාර්ද කියලා. වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම සෑහෙන ආබාධ වලට ලක් කරනවා. නේමාරුත් අපි වෙනවා සෑහෙන ආබාධ වලට ලක් කරනවා. නේමාර් කියන්නේ බ්‍රසීලෙන් ෆුට්බෝල් ගහන්න ඇවිල්ලා ඉතාමත්ම හොඳ තැනකට ගමන් කරන්න අර කිරුළු නොදරපු කුමාරය කියලා අපි නේමාර්ට කියන්නේ. නේමාර් වසරංගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා නේමාර් එක තැනක හු කියනවා. ඔව්. සහ මේ ඔවුන් දෙන්නගේ අර සෙලිබ්‍රේෂන් එකත් මෙහෙම කරලා මම හිතන්නේ එකම සෙලිබ්‍රේෂන් එකක් තියෙන කොහොම හරි නේමාර් ආපු ඒ පොටෙන්ෂල් එකට නේමාර්ට දෙයක් කරන්න බැරි වුණා. ඒ කියන්නේ නේමාර්ගෙත් ඔය අන්හෙල්ති ලයිෆ් එකක් තිබුණා. සහ නේමාර් ඒකට හරියට වර්ක් කරේ නැහැ. ඉන්ජරි වලින් රිකවර් වෙන්න කොට යා ඒක හරියට රිකවර් වුන්නේ නැහැ. يعني රිකවර් වෙන ප්‍රොසෙස් එකේ යා හරියට ගියේ නැහැ. එතකොට යාගේ අර තිබ්බ ඒ පැත්තේ තිබ්බ ඩිසිප්ලින් අවුලත් එක්ක යා දිගින් දිගට ඉන්ජර්ඩ් වෙන්න පටන් ගත්තා. සහ දැන් නේමාර්ට 2026 පන්දු අරලු මේ 2026 පාපන්දු ලෝක කුසලානේ ක්‍රීඩා කරන්නත් හැකියාවක් ලැබෙයිද නැති කියලා අනිශ්චිතයි කියන්නේ. නමුත් අපි දැන් මේ නේමාර් වනිදු වසරංග පැත්තට පොඩ්ඩක් වනිදු වසරංග කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච කියන්නේ අපි දකපු හොඳම 20 තරඟවල මම දකිනවා බිහි වෙච්ච හොඳම දඟපන්දු කතා දෙකක් නෑ. එතකොට වනිදුට මේ පොටෙන්ෂල් එක සෑහෙන්න තියෙනවා. වනිදු කරලා තියෙන දේවල් ගොඩක් තියෙනවා. එතකොට වනිදුට තව වයසක් තියෙන නිසා අනාගතේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි වනිදු යන්නේ මේ විදිහට නම්. වනිදු හසරංග කියන්නේ ලංකාවේ මතක නම් 2017 සහභාගී පළවෙනි එක්දින තරඟයේම කඩලු 30ක් දවගත ක්‍රීඩක. එතකොට වනිදු යන්නේ මේ විදිහට නම් එතනින් එහාට වනිදු කියන්නේ ශ්‍රී ලංකාවේ නේමාර්ද කියන ප්‍රශ්නේ ඉතින් මටත් තියෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. අපි නේ මම හිතන්නේ ඔයාටයි මට විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රේක්ෂක හැමෝටම තියෙනවා. නමුත් මම දකින තමයි වනිදු හසරංග වෙනකොට රිප්ලේස් කරපු ක්‍රීඩකයා දුෂාන් හේමන්ත. ඔව් දැන් අපි දුෂාන් හේමන්තත් එක්ක ඕමාන තරගයේ පැත්තට දැන් දුෂාන් හේමන්ත මේ කණ්ඩායමට ගේන්න ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ දුෂාන් හේමන්තගේ පන්දු යැවීම හොඳ මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම ඔහුගේ පන්දු පාලනය ඉතාම හොඳයි. ඒ වගේම ඔහුට හොඳ වේරියේෂන්ස් තියෙනවා. ගුග්ලි එක සහ ෆ්ලිපර් එකක් තියෙනවා. හොඳ වේරියේෂන්ස් තියෙනවා. ඒ වගේම තමයි දුෂාන් හේමන්තගේ පිටිකරණය ඉතාම හොඳයි. සහ පන්දු රැකීම. මේ අංශ තුනම දුෂාන් හේමන්තගේ ඉතාම හොඳයි. ඒ නිසා හොඳ තුන්ගිරව් ක්‍රීඩකයෙක් විදිහට තමයි දුෂාන් හේමන්ත වගේ මම හිතන්නේ ඉතාම හොඳ තේරීමක් තමයි දුෂාන් හේමන්ත. මම හිතන්නේ වනිදු හසරංග වෙනකොට මේ වෙලාවේ ගේන්න පුළුවන් හොඳම ක්‍රීඩකයා තමයි දුෂාන් හේමන්ත. ජෙෆ්රි වැන්ඩසේ කියලා මොකද? ජෙෆ්රි වැන්ඩසේගේ පන්දු යැවීම ගත්තොත් ඉතාමත්ම හොඳ මට්ටමක තියෙනවා. නමුත් ජෙෆ්රි වැන්ඩසේ අපිට 20 තරගයකට ගේන්න ටිකක් අමාරුයි. මොකද ජෙෆ්රි වැන්ඩසේගේ පන්දු රැකීම සහ ප්‍රතිකරණය. දැන් 20 තරගයක පන්දු යාන්නෙක් වුණත් අවශ්‍ය වුණොත් ඇවිල්ලා පාර ගහන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ජෙෆ්රි වැන්ඩසේට ඒ දේ කරන්න බෑ. ජෙෆ්රි වැන්ඩසේ දැන් පන්දු රැකීම ගත්තොත් ජෙෆ්රි වැන්ඩසේට වඩා පන්දු රැකීම උනත් වේගවත් දුෂාන් හේමන්ත. ජෙෆ්රි වැන්ඩසේ අපි දන්නවා දුෂාන් හේමන්තට වඩා ටිකක් වයසයි. ඔව්. නමුත් අත්දැකීම් තියෙනවා. නමුත් 20 තරගවලදී අත්දැකීම් අවශ්‍යයි. නමුත් මේ වේගවත් තරඟ රටාවට එනකොට ඒ වේගවත් බව තියෙන්න ඕන ක්‍රීඩකයන්. ඉතින් මම හිතනවා දුෂාන් හේමන්ත
ඉතාමත් හොඳ ඔප්ෂන් එකක් ජෙෆ්රි වැන්ඩර්සේට වඩා 20 තරඟ වලට එද්දි. මේ වෙලාවේ වනිදු වසරංගට අනිවාර්යයෙන්ම රිප්ලේස්මන්ට් එකක් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය කරනවා. එතකොට වනිදු වසරංගට රිප්ලේස්මන්ට් එක විදිහට ඔබ හිතන්නේ දුෂාන් හේමන්ත තමයි අනිවාර්යයෙන් දුෂාන් හේමන්ත තමයි හොඳම රිප්ලේස්මන්ට් එක වනිදු වසරංගට ඉන්නේ. ඒ වුණාට මට හිතෙනවා ජෙෆ්රි වැන්ඩර්සේ කියන්නේත් අර වනිදු වසරංග වෙනුවට අපි දැක්කා පහුගිය අවස්ථාවල ශ්‍රී ලංකා දීප තරඟවලත් පන්දුවෙන් ගොඩක් දක්ෂතා පෙන්නුවා. පන්දුවේ දස්කම් දැක්කුවා. හැබැයි ජෙෆ්රි වැන්ඩර්සේ ගොඩක් අර හොඳට කරලා තියෙන්නේ මේ එක් දින තරඟවල 20 තරඟවල නෙවෙයි. නෙවෙයි. එතකොට දැන් 20 තරඟ රටාව ගත්තොත් එහෙම දුෂාන් හේමන්ත සහ වනිදු වසරංග මේ දුෂාන් හේමන්ත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කියන දෙන්නම නිකන් එතන ආධුනිකයෝ දෙන්නෙක් වගේ. 20 තරඟ රටාව ගත්තොත්. එතකොට උන් දෙන්නගෙන් කවුද පාවිච්චි කරන්න කියලා ඉතින් කන්ඩිෂන් එකත් එක්ක තීරණය වෙයි. උන් දෙන්නගේ සාර්ථකත්වය අසාර්ථකත්වය මැද තරඟාවලිය ඉදිරියේදී දෙදෙනාගේ රිප්ලේස් වෙන්නත් පුළුවන්. ඒ විදිහට තමයි වෙන්නේ. දැන් අද තරගයේදී පැතුම් නිස්සංක සම්බන්ධයෙන් මම පොඩ්ඩක් කතා කරන්න හිතුවා. පැතුම් නිස්සංක මෑත කාලේනම පොඩ්ඩක් අර ට්‍රැක් එකෙන් එළියට ගිහිලා නේද තියෙන්නේ. අපි දැකපු ට්‍රැක් එකෙන් එළියට ගිහිලා නේද තියෙන්නේ ආසියානු කුසලාන. අනිවාර්යයෙන් දැන් ආසියානු කුසලානේ අවසානයේට උන් ක්‍රීඩා කරපු තරගයේ පැතුම් නිස්සංක ශතකයක් ලබා ගන්න ඉන්දියාවට. ඊට පස්සේ ILT තරගාවලිය හොඳටම ක්‍රීඩා කරා. නමුත් මේ මෑත කාලිනව පැතුම් නිස්සංක පොඩ්ඩක් අපි දකිනවා පොඩ්ඩක් ටච් එකේ නෑ කියලා. නමුත් මේ අවස්ථාවකදී පැතුම් නිස්සංක කරන්න ඕන පුළුවන් තරම් එයාගේ මොකද ශ්‍රී ලංකාවේ පිටිකරණය ගත්තොත් වැඩි හරියක් අපි යැපෙන්නේ පැතුම් නිස්සංක ලබා දෙන ආරම්භයෙන්. එතකොට පැතුම් නිස්සංක අපි කියන ඇන්කර් රෝල් එකක් ගහන්නේ. වැඩි වෙලාවක් පන්දුවට පහර දෙන එක ඉතාමත් වැදගත්. එතකොට පැතුම් නිස්සංක බලන්න ඕනේ පුළුවන් තරම් පැතුම් නිස්සංකගේ ගේම් එකට බේසික් වලට අපව වෙන්න ඕනේ. ඒ කියන්නේ T20 වල අපි දන්නවා 6-4ම නෙමෙයි වැදගත්. 1-2 ලබා ගන්න එක හරි වැදගත්. මේ පැතුම් නිස්සංක 1-2 ලබාගෙන අපි කියන දුර්වල පන්දු වලට 6-4 පහරවල් එල්ල කරලා එයාගේ බේසික් හරියට කරලා එයාගේ ෆෝම් එකට එන එක හරි වැදගත්. එතකොට ඕමානය වගේ තරගයක් පැතුම් නිස්සංගට ඉතාමත්ම හොඳයි. ඒ ෆෝම් එකට ආපහු එන්න. විශේෂයෙන් මම ඇත්තටම මේ වාසිය කියලා හිතනවා සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියා තරඟ දෙකට කලින් අපිට මේ ඕමානය තරගය එන එක. අනිත් එක පළවෙනි තරගයේ තයරලන්ත. ඒ කියන්නේ ලංකාවට මේ කාණ්ඩේ යම්කිසි ආකාරයකින් හරි අර අපිට පහසුයි කියලා හිතන්න පුළුවන්. පහසු නැහැ එක තරගයක්වත් මේ ලෝක කුසලානේ. නමුත් අර සාපේක්ෂව පහසුයි කියලා හිතන්න පුළුවන් තරඟ දෙක මුලින්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිලා තිනවා. ඒකෙනුත් ඕමාන තරගයේ තමයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට බොහොම ඒ කියන්නේ පහසුම විදියට පේන තරගය. මේ තරගය අනිවාර්යෙන්ම ඔය අපේ එන টොප් ඕඩර් එකේ බැට්ස්මන්ලා තමන්ගේ ෆෝම් එක හොයාගන්න කටයුතු කරන්න ඕනේ. කමිල් මිෂාර තවදුරටත් මේ ලෝක කුසලාන තරගාවලිය ඉදිරියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටිකර විදියට කටයුතු කරන්න ඕනේද? මොකද කමිල් මිෂාර මේ වෙද්දි තිබ්බ අන්තිම ඉනිම් 6-7ම මං හිතන්නේ ෆේල්. ලකුණු 80 ගාණක් වගේ තමයි මට මතක විදියට ඔහුගේ අන්තිම ඉනිම් 8ට දොකෝද ලබාගෙන තියෙන. ඒ කියන්නේ ඇවරේජ් එක 11ක් වගේ බොහොම අඩු සංඛ්‍යාවකට බහැලා තියෙනවා. ආරම්භක පිටිකරුවෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන ලකුණු 11ක් 12ක ඇවරේජ් එකක් තියෙන පිටිකරුවෙක්ද ආරම්භක පිටිකරුවෙක් විදියට වර්තමානයේ 20 ක්‍රීඩා වලට ඕනේ. මම හිතන්නේ කමිල් මිෂාරට වඩා එළියේ ඉන්නවා බලාගෙන කුසල් ජනිත් පෙරේරා. මම හිතනවා 20 තරඟ ගත්තාම විශේෂයෙන්ම අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් කරන කුසල් ජනිත් පෙරේරා. මේ වෙලාවේ අත්දැකීම් බහුලම පිටිකරුව කුසල් ජනිත් පෙරේරා. එතකොට කුසල් ජනිත් පෙරේරා ආසියානු කුසලාන අපි දැක්ක ඉන්දියාවත් සමග ක්‍රීඩා කරපු තරඟයේ ලකුණු 50ක් ලබා ගත්තා. විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයක් තියෙද්දි මම ඇත්තටම හිතනවා කුසල් ජනිත් පෙරේරා මේ කණ්ඩායමට ගේන්න ඕනේ කියලා. මොකද ඕස්ට්‍රේලියාව සිම්බාබ්වේ වගේ තීරණාත්මක තරඟවලදී කුසල් ජනිත් පෙරේරා ඉතාමත්ම වැදගත්. මොකද කමිල් මිෂාර අන්තිමට ක්‍රීඩා කරපු තරඟ ඉනිම් කීපයම ගත්තාම හරිම මේ වගකීම් විරහිත විදිහට තමයි අවුට් වෙන්නේ. ඔහු වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. මේ වේගවත් ආරම්භය උට ඉදිරියට අරගෙන යනවා. ඉදිරියට අරගෙන අනික කඩුල්ල පූජා කරනවා. කියන්නේ වගකීම් විරහිතව තමයි ඔහු පන්දුවට පහර දෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ ලෝක කුසලාන තරඟාවලියක් ඉතින් ක්‍රීඩකයෙක් වුණාම ඒ වගේ කඩුල්ල විසි කරන්න බෑ Tamanට ආරම්භක පිටිකරුවෙක්. එතකොට තමුන් ආරම්භයක් ලබා ගත්තා නම් අනිවාර්යෙන්ම කන්ටිනියු කරන්න ඕනේ ලොකු ඉනිමක්. මොකද 20 තරඟයක අලුතෙන් එන පිටිකරුවෙක්ට බෑ අර නවත්තපු තැනින් කන්ටිනියු කරන්න. ටිකක් වෙලා යනවා සෙට් වෙන්න. ඒ අදාළ කන්ඩිෂන් එකට හැඩ ගැහෙන්න ඕනේ. එතකොට ඒ කාලය හොඳටම ප්‍රමාණවත් පන්දු යවන කණ්ඩායමට හොඳ කම්බැක් එකක් දෙන්න. අපි කියන T20 1 brings 2 කියලා. ඒක T20 ලේසි. මොකද අපිට වැඩි කාලයක් ගන්න බෑ. ඉතින් පිටිකරුවෙක් පහර වලට යන්න ඕනේ. ඒකට ඒ කාලේ හරිම ලේසියෙන් පිටිකරුවෙක් දවා ගන්න පුළුවන්. එතකොට මේ ආරම්භක පිටිකරුවෙක් වගකීමක් නැතුව ක්‍රීඩා කරොත් කඩුල්ල විසි කරොත් අනිවාර්යෙන්ම මේ කොලැප්ස් එක පටන් ගන්න පුළුවන් එතනින්. අනිත් කාරණාව දැන් මේ වෙද්දි පැතුම් නිස්සංග පොඩ්ඩක් ට්‍රැකින් එළියට ගිහලා අවුට් ඔෆ් ෆෝම් වගේ ගතියක් පේන්න තියෙනවා. තාම අපිට ඒක අර ලොකුවට පේන්නේ නැහැ. හැබැයි පැතුම් නිස්සංග අර කලින් පැතුම් නිස්සංග අර හොඳ බීස් විදිහට බැට් කරපු පැතුම් නිස්සංගව තාම අපිට මේ මෑත කාලේනෝ දකින්න ලැබුණේ නැහැ. එංගලන්ත තරගාවලිය සහ පහුගිය තරගාවලිය වලට තාම ලෝක කුසලානින්ද අපිට දකින්න ලැබුණේ නැහැ. ඒක අපිට අද වුණත් දැක බලා ගන්න හැකියාවක් ලැබෙන ඉඩ තියෙන පිටිකරුවෙක් තමයි පැතුම් නිස්සංග කියන්නේ. දෙවැනි කාරණාව තමයි අනිත් පැත්තෙන් කමිල් මිෂාර අසාර්ථක වෙලා තියෙනවා මේ ආරම්භක පිටිකරුවා. එතකොට මෙතනින් කොහොමත් පැතුම් නිස්සංගව අපි රිප්ලේස් කරන්නේ නැහැ. ඔහු නිත්‍ය ආරම්භක පිටිකරුවා. එළියට යනවා නම් යන්න ඕනේ කමිල් මිෂාර.
කමිල් විශාර එළියට ගියොත් එහෙම ඇතුළට එන්නේ කුසල් ජනිත් පෙරේරා. හැබැයි කුසල් ජනිත් පෙරේරා ගත්තට පස්සේ කුසල් ජනිත් පෙරේරාගේ තර අන්තිම කාලේ මේ කන්සිස්ටන්සි කියන එකේ ප්‍රශ්නයක් මම දකිනවා. ඒ කියන්නේ ඔහුට එක ඉනිමක ලකුණු 50ක් ලබා ගත්තොත් තව ඉනිම් 5ක් 7ක් 8ක් ගිහලා තමයි ඔහු ඊළඟ ලකුණු 50 ලබා ගන්නේ. අනිවාර්යයෙන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තට මේ 11ම කන්සිස්ටන්ට් නෑ. ඒක තමයි ප්‍රධානම කතාව. 11 දෙනාම කන්සිස්ටන්ට් නෑ. හැබැයි අර දැන් අපි ආරම්භයෙන් ඉඳන් යන්නේ නැහැ. ආරම්භක පිටිකරුවන්ට කන්සිස්ටන්සි එක නැති එක්කෙනාව එළියෙන් තියලා ගේන එක්කෙනාටත් එහෙම දෙයක් කරයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. කියන්න අමාරුයි. කුසල් මෙන්ඩිස් සාපේක්ෂව කොහොමත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක්. අරුබුදයක්. තාම හරියට ක්‍රීඩා කරන්න කවුද කියලා හිතා ගන්නත් බෑ. එදා කමින්දු මෙන්ඩිස්ගේ කැමියෝ එක නැත්තම් ශ්‍රී ලංකා කණ්ඩායමට අයර්ලන්තයට තරගේ පරාජය වෙන්නත් තිබ්බා. ඇත්තටම එදා ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය කළා කරනට වඩා මම කැමති කියන්නේ අයර්ලන්තයේ තරගයේ පරාජය වුණා කියලා. විශේෂයෙන්ම උඩ පන්දු අතහැරිය සෑහෙන. විශේෂයෙන්ම දෙක පන්දු 4ක් ඇතුළත උඩ පන්දු 3ක් අතහැරියා. ඒ උඩ පන්දු 3න් 2ක් වගේ රැකගත්තා නම් අපිට අද කතා කරන්න වෙනස්ම කතන්දරයක්. බොහෝ දුර ශ්‍රී ලංකාවේ තරගයේ පරාජය වෙනවා. එහෙනම් ලකුණු 160ක් ලබා ගන්න නැහැ. 140ත් 50ත් අතර නතර වෙනවා ශ්‍රී ලංකාව. අනිවාර්යයෙන්. ඒ වුණා නම් අයර්ලන්තයේ කොලැප්ස් එක වෙන්නෙත් නැහැ. නෑ. එහෙනම් ශ්‍රී ලංකාව අයර්ලන්තයට අර අවසන් භාගයේ ඉනිම කොහොමද මේ ලකුණු තත්ත්වය හඹා යන්නේ කියලා වා දැක්කනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් දුනිත් එල්ලාලගේ වෙනවා උඩින් පන්දුවට පහර දෙන්න. පවන් රත්නායක අවුට් වුණාම. හැබැයි දුනිත් එල්ලාලගෙත් ඇවිල්ලා ලොකු පාරක් ගහන්න කියලා අවුට් වෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියන්නේ මීටර 75කට වඩා මීටර 80කට කිට්ට වෙන බවුන්ඩරි එක තියෙනවා. එතකොට අයර්ලන්ත කණ්ඩායමේ හැරි ටෙක්ට පන්දුවට පහර දෙපි විදිය බලන්න. බවුන්ඩරි ලයින් එකට ගහනවා ෆීල්ඩ් එක අතට ගහලා දෙකක් දුවනවා. ඉතින් ඒ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ ක්‍රීඩා කරන්න ඕනේ හරි ක්‍රමේ හැරි ටෙක්ට අල්ලගත්තා. නමුත් අවසාන දෙවිදට හැරි ටෙක්ට අවුට් වුණාට පස්සේ තමයි අයර්ලන්තේ කොලැප්ස් එක පටන් ගත්තේ. යම් කිසියකින් හැරි ටෙක්ට පන්දුවර 20ම ක්‍රීඩා කරන මේ තරගේ ඒත් අයර්ලන්තයට ජයග්‍රහණය කරන්න ඉඩකඩ තිබ්බා. අයර්ලන්තේ අර ඒක කළමනාකරණය කරගෙන ඉදිරියට අරන් යන්න හැකියාවක් ලැබුණේ නැහැ. සහ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පන්දු යවන්නු හොඳට කූල් නෙට් එකක් තියාගෙන පන්දු යවුවා. ඒ හේතුවෙන් තමයි මම හිතන්නේ අයර්ලන්තේ බිඳ වැටුනේ. හැබැයි අපි අර කතා කරේ ශ්‍රී ලංකා පිටිකරණේ පැත්තෙන්. ශ්‍රී ලංකා පිටිකරණේ පැත්තෙන් කතා කරනකොට මේ කමින්දු මෙන්ඩිස්ගේ කැමියෝ එක නොවෙන්න එදා ශ්‍රී ලංකා කණ්ඩායමට කොහෙත් ලකුණු 160කට යන්නේ. කුසල් මෙන්ඩිස් කෙනීම අමතක කරන්නත් බෑ. ඊටමත් මම කාලයකට පස්සේ සෑහෙන පරිණත ඉනිමක් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළා. ඒ අර්ධසත්‍යයට ගැලපෙන විදිහට ක්‍රීඩා කරා. තත්ත්වය හොඳින් අඳුනගෙන. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව පවර් ප්ලේ එක අවසාන පන්දුවේදී කුසල් මෙන්ඩිස් 4 පාරක් කෙල්ල කරාට පස්සේ තවත් පන්දු 57ක් බලාගෙන ඉන්න වුණා 4 පාරක් කෙල්ල කරා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඔය ප්‍රශ්නෙත් මම කතා කරන් ඩිරෙක්ෂවත් එක්ක මේ ශ්‍රී ලංකා කණ්ඩායමට පවර් ප්ලේ එකකින් පස්සේ 4ක් 6ක් ගහන්න බැයිද? ඒ කියන්නේ අපි දකිනවා දැන් 20 වල පේස් 3කට කඩලානේ තියෙන සාමාන්‍යයෙන් පවර් ප්ලේ එක මිඩල් ඕවර් එක ඩෙත් ඕවර් එක. ඒක කන්සොලිඩේෂන් පීරියඩ් එක. ඔව්. එතකොට දැන් ගොඩක් වෙලාවට දැන් මම දැක්ක අලුතෙන් මේ පාර මේ 20 වර්ල්ඩ් කප් එක බලන ඕවර් 18 ඉඳන් 20 වෙනකම් ඉඳන් අන්තිම පන්දු වාර 3 හදලා තියෙනවා මේ ෆිනිෂ් කියලා. ඇක්සලරේෂන් පීරියඩ් එකක් විදිහට හදලා තියෙනවා. කොහොම වුණත් අර අපි දන්න පේස් 3ක් නේ තියෙන්නේ. පවර් ප්ලේ පේස් එකකින් පස්සේ සාමාන්‍යයෙන් ඕවර් 7 ඉඳන් 15 වෙනකම් යන පේස් එක ඇතුළත ශ්‍රී ලංකාව මොනතරම්නම් ස්ලෝද බැට් කරන්නේ ගොඩක් තරඟවලදී. මේමයි ඒකෙදි 4 පහර 6 පහරටත් වඩා අපි ක්‍රීඩා කරන ඩොට් බෝල සංඛ්‍යාව වැඩි. සෑහෙන වැඩි. එතකොට ඩොට් බෝල සංඛ්‍යාව වැඩිපුර ක්‍රීඩා කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒක අල්ලන්න වෙන්නේ 6 4 පහර වලින් තමයි. එහම 6 4 පහර වල එල්ල කරන්න තරම් පවර් හිටර්ස් අපිට නැත්තම් ඔප්ෂන් එක තමයි ගැප්ස් වලට ගහන්න ඕනේ ලකුණු 2 3 බලන්න ඕනේ හැම වෙලේම. අනිවාර්යයෙන්. ඒක තමයි එකම ඔප්ෂන් එක 20 මොකද මේ ස්කෝර් බෝඩ් එක කැරගෙන ඕනේ හැම වෙලේම. මේ ස්කෝර් බෝඩ් එක නතර වුණොත් තමයි ප්‍රෙෂර් එක එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව අර පන්දු වාර 6කට ලකුණු 70 80ක ස්ටාර්ට් එකක් ගත්තත් ඊට පස්සේ ඉතුරු පන්දු වාර 7-8 තුල ලකුණු 25ක් 30ක් වගේ තමයි ගොඩක් වෙලාවට ගන්න. එතකොට අර ගන්න ස්ටාර්ට් එකත් ඒකත් ලකුණු 37යි ලබා ගන්න. පන්දු වාරයක ලකුණු 5කටත් අඩුයි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ ලෝවර්ස් වල සිංගල් එක දාන්න බැරි එක සහ අර ගැප්ස් වලට ගාලා ඉරෙක්ෂන් වගේ දුවන්න බැරි එක. සාමාන්‍යයෙන් එහෙම ගැප්ස් වලට ගාලා අපි රනින් බිට්වීන් ද විකට්ස් කියන එක අපේ හරිම දුර්වල මට්ටමක තියෙනවා. දැන් එක්දින තරඟවලදී චරිත අසලංගෙන් ওই ප්‍රශ්නේ ආපුවම කිව්වේ අපි එනර්ජි එක ඉතුරු කරගන්න තමයි එහෙම කරන්න එක. නමුත් මොකටද එනර්ජි මොකද ඇයි එනර්ජි එක ඉතුරු කරගන්නේ? මොකද දැන් එනර්ජි ඉතුරු කරගත්ත කියලා තේරුමක් නැද්ද? ඔන්න ඔයෙන් තමයි ප්‍රෙෂර් එකේ වෙන්නේ අපිට. දැන් ඕමාන තරඟයට කලින් මම කැමති තව ක්‍රීඩකයෙක් ගැන ඉරෙක්ෂවත් එක්ක කතා කරන්න. දසුන් ෂාන් ශ්‍රී ලංකාවේ නායකතුමා. මෑත කාලිනව ඔහු රිද්මේ නැහැ. දැන් මේ ඕමාන තරංගය දැන් පැවැත්වෙන මේ ඕමාන තරංගයේදීවත් ඔහු තමන්ගේ රිද්මය අනිවාර්යෙන්ම හොයා ගන්න ඕනේ. මොකද ඔහු අත්‍යවශ්‍ය සාධකයක්. ඔහු තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පවර් හිටර් විදිහට අර අපි කතා කරපු පවර් හිටර් විදිහට තියාගෙන අපි කමින්දු මෙන්ඩිස්වත් නෙවෙයි. ශ්‍රී ලංකාව දැන් 20 තරගයක් සහභාගී වුණා. මේ දසුන් ශානක 6 ගහනවා බලන්න තමයි ප්‍රේක්ෂක ගොඩක් එන්නේ. දසුන් ශානක තමයි දැන් පවර් හිටර් කියලා ලේබල් එක ගහලා තියලා තියෙන්නේ. දසුන් ශානක 16 වතාවක් මට මතක විදිහට බිඳුවට දැවි ගිහලා තියෙනවා. මම දැන් T20 වල වැඩිම වතාවක් බිඳුවට දැවි ගිහින් දසුන් ශානක. දසුන් ශානක. දසුන් ශානක ඒ තරම් බිඳුවට දැවි ගිහලා තියෙනවා සව්. තිබ්බ කලින් තරගෙත් බිඳුවයි ඔහු මාධ්‍යයට ඇවිල්ලා කියනවා මට මේ කැපෙන විකට්ස් වල ගහන්න බෑයි කියලා.
මම හිතන්නේ ලංකාවේ දැන් අපි කියනවා දැන් මේ පාසල් කාලේ නම් අපි ක්‍රීඩා කරන්නේ දඟ කැවෙන තන తీරුව. under 19 match ගහුවත් first 11 matches ගහන්නේ turf වල දවස් දෙකේ තරඟ ක්‍රීඩා කරලා දඟ කැවෙන තන తీරුව. club matches ගත්තා දඟ කැවෙන තන తీරුව. ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 තරඟවල ශාවින්ද ලකුණු 120ක් ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. තන తీරුව ලංකාවේ තියෙන. ඉතින් එවැනි ඒ වගේ තන తీරුවලත් ක්‍රීඩා කරලා මට දඟ පන්දු වලට ක්‍රීඩා කරන්න බෑ කියනවා නම් අනේ ඉතින් මට අහන්න තියෙන්නේ සරලවම රෙදි ඇඳගෙනද කතා කරන්න කියලා තමයි. අනිත් එක දැන් මම මේ පොඩි කාරණාවක් කියන ගත්ත මේ ඕමාන කණ්ඩායමත් එක්ක ඕමාන කණ්ඩායම කියන්නේ අර ආසියානු කණ්ඩායමක් ගත්තට පස්සේ ඕමාන කණ්ඩායම කියන්නේ කොහොමත් Tamanගේ පන්දු යවීමේ බලය ඇණිය ප්‍රධාන වශයෙන් දඟ පන්දු යවන්නන් එක්ක බේස් කරගෙන දඟ පන්දු යවන්නන් මූලික කරගෙන යන පන්දු යවීමේ බලය ඇණිය. ඒතකොට දසුන් ශානකට අද ඕමාන තරඟයේදීත් ක්‍රීඩා කරන්න වෙන්නේ මේ දඟ පන්දු යවන්නන් එක්ක තමයි. ඒතකොට දසුන් ශානක සමහරලාට බැටිං ඕඩර් එකේ යටට යනවා දඟ පන්දු යවන්න. මෙහෙමයි එදත් මම එංගලන්ත තුන්වෙනි තරඟයේ දැක්ක දේ තමයි අඩිල රෂීඩ්ගේ පන්දු වාර 4 මග හරින්න දසුන් ශානක පිටි කරන මේ ලයිස්තුවේ පස්සට ගියා. දුනිත් එල්ලාලගේව උඩින් එව්වා. ඉතින් අර කණ්ඩායමේ නායකයා දඟ පන්දු වන්නට බෑ කියන්න පහර දෙන්න බෑ කියන්න බෑ. මේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ කොහොමද කියන්නේ දඟ පන්දු වන්නට ක්‍රීඩා කරන්න බෑ කියලා. මේ ඕමාන කණ්ඩායමේ ක්‍රීඩක ශකීල් අහමඩ් අවුරුදු 38ක් වෙනවා. මේ left arm orthodox පන්දු යවන්නේ සැලකිල්ලෙන් ඉන්න ඕන පන්දු යවන්නේ මේ තරඟයේදී වෙනසක් කරන්න අනිවාර්යෙන්ම ඡායන වෙනසක් කරන්න පුළුවන් ශකීල් අහමඩ්. ශකීල් අහමඩ් සහ නදීම් ખાන් අලුත් දඟ පන්දු යවන්නේ. උතාම අවුරුදු 24යි වයසනේ. ඒතකොට මේ එක්ස්පීරියන්ස් එකයි අලුත් ටැලන්ට් එකයි මේ දේවල් පාවිච්චි කරලා දඟ පන්දුවෙන් වෙනසක් කරන්න යාළුවට හැකියාව තියෙනවා. අද කාලේ මේ මාධ්‍ය තියෙනවා සමාජ මාධ්‍ය හැමදේම තියෙනවා. කිසිම දෙයක් ක්‍රීඩකයෙක්ට හංගන්න බෑ. ක්‍රීඩකයෙක්ගේ දුර්වලතාවයක් කොහෙත්ම හංගන්න බෑ. ඉතින් දසුන් ශානක පන්දුවට පහර දෙන්න ආපු ගමම්ම දඟ පන්දු වන්න දෙන්නේ කන්ද දෙකෙන් ගෙනවත්ම පුදුම වෙන්නේ නැහැ ශමින්. අනිත් කාරණාව දැන් නේපාල තරගය අවසන් වුණාට පස්සේ නේපාල නායකතුමා රෝහිත් පවුදේ ලැබිලා කියනවා මාධ්‍යයට අපි ආවේ තරඟ පරාජය වෙන්න නෙවෙයි අපි ආවේ මේ තරඟවල සටන් කරන්න අපි ආවේ මේ තරඟවල ක්‍රීඩා කරන්න සහ අපිට නැති වෙන දෙයක් නැහැ කියලා කියනවා. අපිට නැති වෙන දෙයක් නැහැ. අපි කොයි වෙලාවකවත් අපි මේ ලොකුයි කියලා නම් දරලා දෙන ටීම් වලට බය වෙලා ඇවිල්ලවත් ලොකුයි කියන නම් දරන ටීම් වලට අපි අඩියක් පස්සරවන්වත් ක්‍රීඩා කරන්නේ අපි ඔවුන්ට සටන් කරන්න ක්‍රීඩා කරන්නේ. ඒ වචනේ උන් ඔප්පු කරා ඉංගලන්තේ. ඔප්පු කරා. ඒතකොට ශ්‍රී ලංකා නායකතුමා වෙලා මාධ්‍ය වලට කියනවා මට කැපෙන විකට්ස් වල ගහන්න බෑ මට ස්පින් එකට හොඳට ගහන්න බෑ. ඊට පස්සේ ස්පින් එකට ගහන්න බෑ. වේගවත් මට වේග පන්දු වලට ක්‍රීඩා ගන්න පුළුවන් තන తీරුවල ප්‍රශ්නයක් තිබුණා. ඊළඟ තරගයේ ඉඳලා බලන්න මේ වෙනස් වෙයි කියලා. ඒ ආපු තරගෙත් පළමු බෝලෙම ෆුල් ටොස් එකක් ආව ඒකටත් ගහුවනේ එක තැන උඩ. දැන් යුරේක් ෂෝයේ තන తీරුවල ප්‍රශ්න කියන කතාව ගත්තට පස්සේ ශ්‍රී ලංකාව දැන් අවුරුදු ගාණක් තිස්සේ ක්‍රීඩා කරන්නේ මේ දඟ පන්දු වලට හිතකර තන తీරුව අපි දන්නවා. එක් දින තරගයක් ගත්තොත් එහෙම මෑත කාලේ ඔය දැන් කුඹුරු කියලානේ කියන්නේ. මම සරලවම කතා කරන්නේ කුඹුර. ඒකනේ දැන් අපේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍යවල පාවිච්චි කරන වචනේ තමයි කුඹුර. දැන් කුඹුරු වල ලංකාව අන්තිම අවුරුදු ටිකේ ක්‍රිකට් ගාන්නේ වන් ඩේ මැච් එක නම් 220ක් 30ක් යන්තම් කොහොම හරි බෝඩ් එකට දාගත්තට පස්සේ සෙකන්ඩ් බැට් කරන කණ්ඩායමට කොහොමත්ම ඒක චේස් කරන්න බෑ. 20 මැච් එකේ වුණත් ලකුණු 130ක් 40ක් කියන්නේ හොඳ ස්කෝර් එකක් ස්කෝර් බෝඩ්. දැන් ඕක මෙහෙම දෙයක් නෑ සාමින්ද කුඹුර අමතක කරන්නකෝ. දැන් අපේ දැන් මේ ක්‍රිකට් වර්තමාන අපි ක්‍රිකට් මේ ගහන ක්‍රීඩාව ආවේ 96 සනත් ජයසූරිය සහ කළු විතාරණගේ අප්‍රෝච් එකනේ. අපි ඇත්තටම ඒ ජයසූරියත් කළු විතාරණත් ගහපු ක්‍රිකට් එකෙන් අනිත් රටවල් ගොඩක් දේවල් ගත්තා. එංගලන්තේ බලන්න වෙනස් වෙච්ච විදිය. දැන් බාස්කට්බෝල් වලට ටෙස්ට් මැච් වලත් ඒගොල්ලෝ ඒ අප්‍රෝච් එක පාවිච්චි කරනවා. ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස් මැතිව් හේඩන් ඒ අප්‍රෝච් එක ගත්තා. ඊට පස්සේ ඉංග්ලන්ඩ් ගත්තොත් ජේසන් රෝයි ඇලෙක්ස් හේල්ස් විදිහට ක්‍රීඩා කරා. ඒ අප්‍රෝච් එක ලංකාව එතනින් පස්සේ අප්ඩේට් උනේ නැහැ. නෑ. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්න ඔය අප්ඩේට්ලා නැති එකම තමයි දැන්. මම අර පොයින්ට් එකට මෙන්න දැන් ඔය කුඹුරු පොයින්ට් එකත් එක්ක 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී සදීර සමරවික්‍රම කියනවා මාධ්‍යට ඇවිල්ලා අපිට ලංකාව ඇතුලේ හම්බෙන විකට්ස් වල බැට් කරන්න බෑ. බැට්ස්මන්ලට එක්ස්පීරියන්ස් එකක් නැහැ. බෝලර්ස්ලට හොඳ විකට්ස් වල ඒතකොට කොහොමත් විකට් ගන්න බෑනේ. ඒක අපි දන්නවා. බැට්ස්මන්ලට අපිට මේ විදිහට විකට්ස් හම්බෙලා නැහැ. ඒ හින්දා අපි මේ විකට් වල ස්ට්‍රගල් කරනවා කියලා. ඒතකොට දසුන් ශානක 2026 වර්ල්ඩ් කප් එකට කලින් ඇවිල්ලා කියනවා මාධ්‍ය වලට අපිට කැපෙන විකට්ස් හම්බෙන්නේ මේ විකට්ස් වල අවුලක් තියෙනවා. ඒ හින්දා මගේ දක්ෂතාවය එන්නේ මමත් මේ විකට් එකේ ස්ට්‍රගල් කරනවා. ඒක වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකුට වගේ කතා කියන්න බෑ. මොකද ඉන්දියාව වගේ රටක් බලන්න. ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව වගේ රටවලට ගිහිලා එංගලන්තය වගේ රටවලට ගිහිලා උන්ට ක්‍රීඩා කරන්න සීත ඒ කන්ඩිෂන් නැහැ. නමුත් ඔවුන් ඕස්ට්‍රේලියාවදී පිට ටෙස්ට් තරඟවල දෙකක් ජයග්‍රහණය කරනවා. එංගලන්තයේ අවසාන වතාවට ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟවල දෙකට දෙකක් විදියට අවසන් කරගන්නවා. අනිත් කාරණාව දැන් මේ වගේ විකට් වල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා වර්ල්ඩ් කප් වලට ගියාම ස්ට්‍රගල් කරනවා නම් ඇයි අපි හැමදාම මේ වගේ විකට්ස් ක්‍රීඩා කරන්නේ අපිට වර්ල්ඩ් කප් වලට ගැලපෙන විකට්ස් දෙන්න පුළුවන් නේද? ඒක තමයි මේ දවස්වල ලොකුම නිදහසට කාරණේ වෙලා තියෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ මේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපි වර්ල්ඩ් කප් වලට ගියාම ස්ට්‍රගල් කරන්න ලංකාවේ තුල අපිට හොඳ විකට්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුම හොයන්න පුළුවන් ලංකාව ඇතුළෙන්මනේ අපිට. ඒ ප්‍රශ්නට විසඳුමක් හොයන්න නැත්නම් කොහොමද මේ ලෝක කුසලාන ජය? අනිවාර්යෙන්ම මම හිතුවා ක්‍රිකට් අප්ඩේට් වෙන්න ඕන කියන එක. අපි
හැම වෙලේම ලෝක කුසලාන ක්‍රීඩා කරද්දී අපි බලාපොරොත්තු වෙන්න බෑ අපිට ගැලපෙන අපිට අවශ්‍ය විදිහට තනතිරු හම්බෙන්නේ නැහැ. මොකද මේ ලබා දෙන තනතිරු ICC එකේ මොනිටර් කරනවා. ICC එකෙන් තමයි තනතිරු ලබා දෙන්නේ. ඊයේ තරගයට ලබා දීපු බලන්න. තනකොළ මට්ටම තියන්න ඕනේ ICC කියන විදිහට. තනකොළ ප්‍රමාණයක් තියෙනවා ICC එකෙන් තියන්න ඕන. ස්ටෑන්ඩඩ් ප්‍රමාණයක්. එතකොට ඒ වගේ හොඳ තනතිරු හම්බෙන්නේ ලෝක කුසලානයකදී. එතකොට අපිට අවශ්‍ය විදිහට හම්බෙන්නේ නැත්නම් ලෝක කුසලානයකට යන්න කලින් අපි ඒ වගේ තනතිරු හදාගෙන ඒ වගේ තනතිරු වල ක්‍රීඩා කරලා පළපුරුද්ද ලබා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ලෝක කුසලානේ ඉදිරියක් තියෙන්නේ. අනිවාර්යෙන්ම. නැත්නම් මම ක්‍රීඩා කරද්දී ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ ඉදිරි ගමන ඇත්තට වනිදු හසරංගගේ ආබාධයකට ලක් වෙලා ඔහු තරඟවලින් ඉවත් වෙනවා. මේකත් එක්ක ශ්‍රී ලංකාවේ ගමන සාමි සයන අවිනිශ්චිතයි. ඔව් මම හිතන්නේ දැන් අපිට නැවත වතාවක් කාල වේලාව සීමිත වෙලා තියෙන ඉලෙක්ෂන් නැවත වතාවක් අපි ටක් ගාලා ඕමාන තරඟයේ පැත්තට ඕමාන තරඟයේ පැත්තට ආවට පස්සේ මට පේන දෙයක් තමයි මේ තරඟයේ ජටින් ඩෙස්සිං ඕමාන කණ්ඩායමේ අවධානය දී යුතු පිතිකරුවා කියලා මම දකිනවා ජටින්. අනිවාර්යයෙන්ම. ඔහු අත්දැකීම් තියෙනවා සහ ක්‍රීඩා කරලා තියෙනවා. බොහොම සෑහෙන හොඳින් ඔහු කරලා තියෙනවා. ඒ හින්දා ජටින් ඩෙස්සින්ට අවධානය යොමු කරන්න ඕනේ. සහ ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම වනිදු වසරංගවද රීප්ලේස් වෙනවා. මොකද කණ්ඩායමේ වෙන රීප්ලේස්මන්ට් එකක් එයි කියලා මම හිතන්නේ නැහැ. වින් කම්බිනේෂන් එකකින් දෙකේ විතරම ගහයි වනිදු වසරංග ආබාධයට ලක් කරලා තියෙන දැන් වනිදු වසරංග රීප්ලේස් වෙයි. මේක ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන් තරගයක්. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න පුළුවන් සහ ශ්‍රී ලංකාව හිතන්නේ අපි කියන ලොකුවට දිනන්න ඕනේ. මොකද net run rate එකත් ගැනත් හිතන්න ඕන ශ්‍රී ලංකාව. මොකද අපි දන්නේ තව තරඟ තියෙනවා. ඉතින් මේ තරඟාවලිය කොයි වගේ විසඳෙයිද කියලා. ඉතින් net run rate එක ගැනත් හිතලා මම හිතන්නේ මේ වගේ තරඟ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙනවා නම් වැඩි ලකුණු පරතරයකින් ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් හඹා යනවා නම් ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවට සීමා කරලා ඒක ඉක්මනින් හඹා යන්න ඕනේ. සිම්බාබ්වේ හොඳටම කරා. සිම්බාබ්වේ ඉතාමත් හොඳින් කරා. මම ඒකයි මේ net run rate කතාව මෙතනට අරගෙන එන්නේ. එතකොට දැන් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දුවයින් බන්න උන් පන්දුව විදිහත් එක්ක ඕමාන කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසරණ වුණා. ඉතින් ශ්‍රී ලංකාවටත් පුළුවන් නම් විශේෂයෙන්ම අපේ වේග පන්දු යවන්නට දුෂ්මන්ත සමීරට මතීෂ පතිරන්ට ඒ වගේ පන්දු යවන්නට දසුන් ශානකටත් පුළුවන් පන්දු යවන්න. ඒ වගේ හොඳ ආරම්භයක් ලබා දෙන්න අපිට ඕමාන කණ්ඩායම පිතිකරුවන් යඩපණ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජටින් ඩර්සිං මතක් කරා. ජටින් ඩර්සිං කඩුල දවාගත්ත කියන්නේ පිතිකරන බලයෙන් සෑහෙන බරක් අපි අයිවත් කරගන්නවා කියන එක. එතකොට ඒක අපිට කරන්න පුළුවන් වුණොත් අපිට සෑහෙන අවස්ථාවක් තිබෙනවා මේ ඕමාන තරගයේ ජයග්‍රහණය කරන්න. මතන් සෑහෙන අපි කියන ලොකුවට දිනන්න පුළුවන් කියන එක. ලොකුවට දිනන්න පුළුවන් සහ අනිවාර්යයෙන්ම මේ තරගයේ ලොකුවට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඕනේ. ඉලෙක්ෂන් හේතු දෙක හින්දා එකක් net run rate එක අනිත් එක දැන් මේ වනිදු වසරංගත් තරඟාවලින් ඉවත් වෙලා තියෙන ලා කණ්ඩායමට mentally boost එකක් අනිවාර්යයෙන්ම මේ confidence එක අවශ්‍යයි. confidence එක අවශ්‍ය වෙනවා. ඒ අනිවාර්යයෙන්ම අවශ්‍යයි සහ ශ්‍රී ලංකාවේ මැද පෙළ දැන්වත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මැද පෙළේ ප්‍රශ්නය සෑහෙන කඩනම් තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා දැන් ඔකට හැමදාම කරේ ඔකට පැලස්තර ගහනවා වගේ වැඩ. අර කවුරු හරි ඔළුව එක එක්කමට කොට්ටේ මාරු කරනවා වගේ හැමදාම කරන්නේ කාව හරි කියනවා එයා ආසාර්ථක වුණාම තව කෙනෙක් කියනවා. එහෙම නැත්නම් පවන් රත්නායකව ගෙනාවා. ඔව් එහෙම නැත්නම් කරන්නේ නම්බර 2 බැට් කරන කෙනා නම්බර 5ට දාලා 5 බැට් කරන කෙනා 2ට ගෙනාවා. ඒ වගේ දෙයක් තමයි. පෞද්ගලික මගේ අදහසක් මේක පවන් රත්නායක 20 ජාත්‍යන්තර තරඟ වැඩි ක්‍රීඩා කරලා නැහැ. එකපාර ඔහු ලෝක කුසලානකට ගේනවට වඩා මම පෞද්ගලිකව කැමති පවන් රත්නායක වෙනුවට මේ තරඟේ ජනිත් ලියනගේ ක්‍රීඩා කරන්න හැකි නම් මොකද ඔහුට මද වේග පන්දු යැවීමේ හැකියාව තියෙනවා. ඒක නිසා විකට් එකේ ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. විශේෂයෙන් මේ තනතිරුවේ විශේෂයෙන් SSC ක්‍රීඩාංගණේ පැවැත්වෙන්නේ ඕමාන තරඟේ. ඔව්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ SSC තනතිරුවේ අපිට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ජනිත් ලියනගේ ක්‍රීඩා කරොත්. SSC තරඟේ මම හිතන්නේ ගොඩක් වෙලාවට SSC තනතිරුව පිතිකරුවන්ට හොඳින් උචිත තනතිරක් විශේෂයෙන් මේ දැන් වේග පන්දු යවන්න ඉතාමත් හොඳ අපි කියන හොඳ වේගයක් හොඳ බවුන්ස් එකක් තියෙනවා මේ තනතිර. අපි දැක්කා ඊයේ පාකිස්තාන කණ්ඩායමේ ශහීන් ෂාෆ්රිඩි වගේ පන්දු යවන්න පන්දු යද්දි කොහොමද හැසිරුනේ කියලා. සහ මම හිතනවා දුෂ්මන්ත චම්බිරට සහ මතීෂ පදිරට මේ විකට් එකේ වාසියක් ලබා ගන්න පුළුවන් සහ විශේෂයෙන්ම දුෂ්මන්ත චම්බිරට ඔහු ෆෝම් එකේ ඉන්න හොඳට හොඳ තැනක ඉන්නේ. ඒ හින්දා ඔමාන පිතිකරුවන් හොඳ තර්ජනයක් එල්ල කරන්න එකක් ලැබෙයි කියලා මම දුෂ්මන්ත චම්බිරව අද තරඟේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්ස්පෙක්ට් එකක් විදිහට. මම අතන එක්ස්පෙක්ට් එක දුෂ්මන්ත චම්බිර වෙයි. මොකද පළමු පන්දුවේ ඉඳන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ වගේම පිත්තෙන් ගත්තොත් මම හිතනවා අද එක්ස්පෙක්ට් එක වෙයි. අනිවාර්යයෙන්ම මම හිතනවා කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එයි කියලා. මොකද හොඳ ෆෝම් එකකින් ඉන්නවා. ඉතින් කුසල් මෙන්ඩිස් අර පහුගිය අලු ගසා දමලා කලින් තරගේ අර්ධ शतකයක් ලබා ගත්තා. මම හිතනවා ඒ ෆෝම් එක අද තරගෙටත් ඔහු අරන් ගියේ. මම හිතනවා කුසල් මෙන්ඩිස් අද තරගෙත් ඉතාම හොඳින් ක්‍රීඩා කරයි. කරයිසා පැතුම් නිස්සංගගේ ෆෝම් එක නැවත තව ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව ඉදිරි ගමන ගොඩාක් තීරණය කරන දෙයක් තමයි ඒක. ඔව් සහ දසුන් ශානක තමන්ගේ මානසිකත්වය වෙනස් කරගෙනවත් මේ තරගේ ඉඳලවත් පොඩ්ඩක් ඉදිරියට ගමන් කරන්න හිතුවොත් හොඳයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාවක සේතත් මාධ්‍ය ඉදිරියේ වචන පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. සහ මේ තරගෙන් පස්සෙවත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට දින ඕස්ට්‍රේලියානු තරගය සහ සිම්බාබ්වේ තරගය වැදගත් තරග දෙක. ඒකට අවශ්‍ය කරන කොන්ෆිඩන්ස් එක ඕමාන තරගෙන් බූස්ට් කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන එක ශ්‍රී ලංකා කණ්ඩායම හරියට තමන්ගේ පැත්තට ගනි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ අනාවැකියක් කියලා දෙයක් නම් නෑ. මේ තරගයේ මම ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා බලාපොරොත්තු වෙනවා යුරෙක්ෂ. අනිවාර්යයෙන්ම
හරි. එහෙනම් අපිට අද තරගයේදී කතා බහ කරන්න තියෙන ඒ කාරණා ටික අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයත් එක්ක ජයග්‍රහණය කරලා තරගය ලෝක කුසලාන තරගාවලිය ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය කරන බූස්ට් එක හදාගනී කියලා. ඉතින් ඔබ දිගටම රැඳිලා ඉන්න ස්පෝර්ට්ස් ටුඩේ එක අපි සූදානම් ලෝක කුසලාන තරගාවලිය බොහොම වැදගත් තරඟ සම්බන්ධයෙන් මේ විදිහට කතා කරන්න ඉදිරියේදී මීටත් වඩා හොඳට මේ තරඟ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සහ ඒ ගැන කතිකාවතක් නිර්මාණය කරන්න. ඉතින් අපි ඊළඟ දවසේ ඊළඟ තරගයෙන් හමු වෙමු.